Welcome to Live 4.0. ඉතින් ඕකොල්ලෝ ඉස්සෙල්ලා part 1 එක බැලුවා නම් CV එකක් හදාගන්න ගයිඩ් එක සම්බන්ධයෙන් ඔන්න මම ගෙනාවා ඔයගලන්ට part 2 එක. ඉතින් part 2 එකේදී අපිට part 1 එකේදී මිස් වෙච්ච කරුණු සහ ඇත්තටම කරුණු ගොඩක් කතා කරන්න අමාරුයි එක part එකකදී. මොකද විනාඩි 30කට වඩා වැඩි කාලයක් මම හිතන්නේ part 1 එක ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතුවා part 2 එකේ ඉතුරු කොටස් ටික කතා කරන්න අපි බලමු part 2 එකෙන් මේ CV ගයිඩ් එක අපිට සම්පූර්ණයෙන් ඉවර කරගන්න පුළුවන් වේද කියලා බැලුව ගියොත් අපිට සිද්ධ වෙනවා part 3 එකටත් යන්න. ඉතින් මේ part 1 එකේදී කතා කරපු දේවල් ටික මොනවද කියලා දන්නවනම් බොහොම ලේසි part 2 එක කන්ටිනියු කරන්න. ඔයගොල්ලෝ මේ වෙද්දි තාම part 1 එක බලලා නැත්නම් මම ආරාධනා කරනවා channel එකට ගිහිල්ලා part 1 එක බලලා එන්න. එතකොට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. මොකද part 2 එකේ අපි කතා කරන්නේ part 1 එකට පස්සේ අවශ්‍ය වෙන කාරණා ටික. ඉතින් ඇත්තටම මේ ඊළඟට එන ලොකුම ප්‍රශ්නේ තමයි මේ CV එකක් කොච්චර දිගද කියන එක. දැන් මම ලංකාවේදී දැන් ඔයගොල්ලෝ දන්නවා මම නිව්සීලන්ත බේස් වල තමයි මේ වැඩේ කරන්නේ. ඉතින් එතකොට නිව්සීලන්ත වල තත්ත්වයයි ලංකාවේ තත්ත්වයයි චුට්ටක් වෙනස්. මම ලංකාවේදී අපි දැක්කේ පිටු 4 5 6 CV. සමහරවිට එක එක්ස්පීරියන්ස් දෙකක් කියන්නේ කම්පැනි දෙකක වැඩ කරන එක්කෙනෙක්ගේ CV එකක් දෙකයි පිටු 3ක් විතර. එයාගේ විස්තර ටික හරිම දිග ඇරලා ලොකුවට දාන්නේ ඩෙන්ටිටි කාඩ් නම්බර් එකේ ඉඳලා પાස්පෝර්ට් නම්බර් එකේ ඉඳලා ඔක්කොම දානවා. නමුත් ඕගොල්ලන්ට මම part 1 එකේදී කිව්වනේ අපි contact details විතරයි දාන්නේ. අපිට ඩෙන්ටිටි කාඩ් නම්බර්ස් પાස්පෝර්ට් නම්බර්ස් ඒව අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද ඒවා personal details. මොකද අපි හදන්නේ CV එකක් bio data එකක් නෙමෙයි. ජීවදත්ත තොරතුරු නෙමෙයි අපි මේ දෙන්නේ. අපි රැකියාවකට ආයුධම් කරන CV එක තමයි අපි මේ resume එකක් තමයි අපි මේ දාන්නේ. ඉතින් ඇත්තටම මේ CV එක සාමාන්‍යයෙන් අර ඕගොල්ලන්ට මතක නම් මම මේ වීඩියෝ එකේ description එකේ දාලා තියන්නම්. eye tracking system එක 2018 කරපු research එක ladders ලගේ. එතකොට ladders ලගේ eye tracking system එකට අනුව ඒගොල්ලෝ කියනවා ඒ හිටපු recruitersලා ඒගොල්ලෝ ගිහිල්ලා CV එක බලලා තියෙන්නේ ඇත්තටම මේ පළවෙනි පිටු දෙක විතරයි. පළවෙනි පිටුවේ ඉන්ට්‍රස්ට් නම් දෙවෙනි පිටුවට යනවා. පළවෙනි පිටුවේ අවශ්‍ය අන්තර්ගතයේ අවශ්‍ය ස්කිල්ස් ඒ කතන්දර ටික තියෙනවා නම් එක්ස්පීරියන්ස් තව මොනවාද අරගෙන තියෙන්නේ තව මොනවා හරි මෙයාගේ විස්තර තියෙනවද කියලා බලන්න දෙවෙනි පිටුවට යනවා. හැබැයි තුන්වෙනි පිටුවට හතරවෙනි පිටුවට හම්බෙන අවස්ථාව ගොඩක් අඩුයි. ඉතින් ඕගොල්ලන්ගේ හොඳ විස්තර ටිකක් ඕගොල්ලෝ තුන්වෙනි පිටුව හතරවෙනි පිටුවේ දාලා තියෙනවා නම් ඇත්තටම ඒක රෙක්රූටර් කෙනෙක් බලන්න තියෙන අවස්ථාව ගොඩාක් අඩුයි. ඉතින් මේක පිටු දෙකකට සීමා කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඕක IT කරන කට්ටියට. එතකොට ඔය එක කියන්නේ ස්පෙෂලි බිස්නස් ඇනලිස්ට් කෙනෙක්ට වගේ ගත්තොත් එහෙම එයා කම්පැනි එකෙන් කම්පැනි එකට කරන රස්සාවේ බිස්නස් ඇනලිස්ට් රෝල් එක වෙන්න පුළුවන්, ඩේටා ඇනලිස්ට් වෙන්න පුළුවන්. නමුත් පරාසයන් ගොඩකට විහිදෙන්න පුළුවන්. මොකද හේතුව එයා වැඩ කරන ඉන්ඩස්ට්‍රි එකත් එක්ක ඒක වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේ ජොබ්ස් තියෙනවා. ඉතින් එතකොට එයාට මේ පොඩි කැලලකින් එක මම හිතන්නේ එක පිටුවකින් දෙකකින් ඔය එක්ස්පීරියන්ස් කතන්දරේ ඉවර කරගන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ ටැක්ෆුල් වෙන්න ඕනේ. ඒක කොහොම හරි පිටු දෙකක් ඇතුළත මේ CV එකේ කතන්දරේ ඉවර කරගන්න. CV එකේ අවශ්‍ය තොරතුරු ඔක්කොම පිටු දෙකක් ඇතුළත දාගන්න එක තමයි මෙතනදී වැදගත්ම කාරණය. එතකොට මෙහෙම දාද්දී දැන් මේක බලපාන්නේ ඇත්තටම අපේ ස්කිල්ස් අපිට වෙනස් වෙන්න තියෙන මොනවද? අපේ කන්ටැක්ට්ස් වලට ලොකු ඉඩක් යන්නේ නැහැ. අපේ ප්‍රොෆයිල් එක එහෙම නැත්නම් අපේ CV එකේ සමරි එක උඩින්ම දාන එක අපි මම හිතන්නේ part 1 එකේදී කතා කරා ඒක කොහොමද පොලයිට් විදිහට ලස්සන ලියන්නේ කියලා. එතකොට ඒ කතන්දරේ ඒක ලියන එක පුළුවන් තරම් අඩුවෙන් ඒකෙන් මුළු CV එකම කියවෙන විදිහට අපි ලියනවා. එතකොට ඒකටත් ලොකු ඉඩක් යන්නේ නැහැ. ඊට පස්සේ අපි එනවා ස්කිල්ස් වලට. ස්කිල්ස් වලට ආපුවම ස්කිල්ස් තියෙනවා ටෙක්නිකල් ස්කිල්ස් සහ සොෆ්ට් ස්කිල්ස්. ඔයගලන්ට ඉස්සරහට මම හිතන්නේ ඔයගලන්ට ඒක බලලා හොයාගන්න පුළුවන් මොනවද මේ සොෆ්ට් ස්කිල් ටෙක්නිකල් ස්කිල් කියලා මොකක්ද වෙනස කියන එක. මොකද අපිට ඒ ගැන කතා කරන්න ගියොත් මේ එපිසෝඩ් එකක් ගොඩාක් දිග වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි යමු මේ දැන් ස්කිල්ස් ටිකත් අපි කොහෙට හරි මේක අපි හිතමු CV එක කොලම්ස් දෙකකට තියෙන CV එකක් කියලා. එක පැත්තක ස්කිල්, සොෆ්ට් ස්කිල් සහ ටෙක්නිකල් ස්කිල් ඒ වගේ දේවල් තියෙනවා. අනිත් පැත්තේ සමහරට ඔයගේ එක්ස්පීරියන්ස්. කොහොමද එක්ස්පීරියන්ස් එක කෙනෙක් කියලා හිතන්නකො. එක්ස්පීරියන්ස් එක තියෙනවා. එක්ස්පීරියන්ස් නැති එක්කෙනෙක් නම් ජොබ් අලුතෙන් පටන් ගන්න එක්කෙනෙක් නම් අනිත් පැත්තේ සමහරවට තියෙන්න පුළුවන් এডুকেෂන් බෑග්ග්‍රවුන්ඩ් එක සම්බන්ධයෙන්. ඉතින් ඒ කෙසේ වෙතත් අපි හිතමු දැන් CV එකක් ගොඩක් දික් වෙන්නේ ඇත්තටම එක්ස්පීරියන්ස් වැඩි කෙනෙක්ගේනේ. එයාට දාන්න දේවල් වැඩි.
ඉතින් අපි කොහොමද මේක මේ පිටු දෙකකට කොටු කරගන්නේ කොහොමද? ඉතින් ඇත්තටම ඒක පොඩ්ඩක් ඕගොල්ලෝ හොයන්න ඕනේ CV එකෙන් CV ඕගොල්ලන්ගේ තියෙන එක්ස්පීරියන්ස් එකකින් ඔයාලට වැදගත්ම ටික. ඒ කියන්නේ ඔන්න දැන් අපි එනවා ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකට. මම පාර්ට් 1 එකේදී කිව්වා අනිවාර්යයෙන්ම ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ තියෙන කීවර්ඩ් වලට මැච් වෙන විදිහට තමයි CV එක හදන්න ඕනේ කියලා. මම එක්සැම්පල් එකක් ගත්තා බිස්නස් ඇනලිස්ට් කෙනෙක් සමානලාවට software development දන්නවා වෙන්න පුළුවන්. නමුත් ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ ඉල්ලලා තියෙන්නේ බිස්නස් ඇනලිස්ට් රෝල් එක නම් ඔයා ඒ රෝල් එක තමයි හයිලයිට් කරන්න ඕනේ. එතකොට ඔයාගේ දැන් මෙතන ඒ අදාළ රෝල් එකට වඩා වැඩිපුර කරලා තියෙන දේවල් ඔයාට CV එකෙන් හලන්න පුළුවන්. ඔයාට සමානලාවට ඔක තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඔයාට මේක හලන්න දුක හිතෙනවා. අනේ මම මේවා කරලා තියෙනවනේ මේක පෙන්වන්න ඕනේ කියලා. හැබැයි එහෙම ඔයා කරලා තියෙනවා තමයි. ඔයා දන්නවා තමයි. හැබැයි ඔයා දන්න එක හෝ ඔයා කරලා තියෙන එකේ කම්පැනියට වැදගත්කමක් නැහැ. ඔයා ඇප්ලයි කරන ජොබ් එකට. ජොබ් එකට වැදගත් ජොබ් එකේ අවශ්‍යතාවය තමයි ඔයාගේ CV එකේ තියෙන්න ඕනේ. ඔයා කරපු පළියට ඒක කම්පැනිට වැඩක් නැහැ. එතකොට ඔයා ඕවර්සෙල් කරන්නේ. ඔයා ඕවර් ක්වොලිෆයිඩ්. ඔයා ඕවර් ක්වොලිෆයිඩ් වෙච්ච ගාම ඔයාගේ CV එකේ elite 26 එනවා. හැමතිස්සෙම මේ ක්වොලිෆිකේෂන් වැඩි වෙච්ච තරමට නිව්සීලන්ඩ් ජොබ් එකක් හොයාගන්න රීසි වෙන්නේ නැහැ. ක්වොලිෆිකේෂන් එක හරි මට්ටමට තමයි තියෙන්න ඕනේ. එතකොට එක්ස්පීරියන්ස් එකේ ඉල්ලන මට්ටමට ඒ අදාළ දේවල් වල ඊට වඩා වැඩි පරාසයකට ගියා කියලා ඔයාගේ ඒකෙන් ඔයාට ප්ලස් පොයින්ට් එකක් එන්න තියෙන අවස්ථාව ටිකක් අඩුයි මේ නිව්සීලන්ඩ් මේ ජොබ් මාකට් එක ඇතුලේ. ඉතින් ඒක නිසා ඔයාට අර ජොබ් එකට ඉල්ලලා තියෙන දේවල් විතරක් ඔයා දාගත්තොත් ඔයාට හරි පහසුවෙන්ම පුළුවන් මේ පිටු දෙකක් ඇතුළත මේ CV එක කොටු කරගන්න. ඒතකොට රෙෆරන්ස් අපි කතා කරන on upon request. ඒතකොට රෙෆරන්ස් වලට ඉඩක් යන්නේ නැහැ. ඉතින් ටෙක්නිකල් ස්කිල් අවශ්‍යව විතරක් දාන්න. soft skill ඉල්ලලා තියෙන ඒවා මුලින් දාලා ඊට පස්සේ ගැළපෙන ඒවා ටික දාන්න. කිසිම දෙයක් රිපීට් කරන්න එපා. හොඳයි. දැන් රිපීට් කියන වචනේත් එක්ක එනවා මෙහෙම එකක්. දැන් අපි වැඩ කරලා තියෙන්නේ එකම ජොබ් එක. උදාහරණයක් මම ගන්නවා මේ වෙලාවේ hair dresser කෙනෙක්. hair cuts කරන කෙනෙක්. හරි. එතකොට එයා අපි හිතමු අවුරුදු 6ක 7ක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. එතකොට එයා වැඩ කරලා තියෙනවා සැලුන්ස් අපි කියමු 3ක හරි 4ක හරි. හැබැයි එයා මොන සැලුන් එකේ වැඩ කරත් එයා කරලා තියෙන්නේ එකම ජොබ් එක. ඒ කියන්නේ hair cuts පුළුවන්. එතකොට cuts වර්ග තියෙනවා. ඒ ටික එයා දාලා තියෙනවා bob cut පුළුවන්, layer cut පුළුවන්, zero fade පුළුවන්, fringe cut පුළුවන්. ඔය විදිහේ you name it. ඒක ඔයගලන්ට පුළුවන් ඕන තරම් දාන්න ඔකට. හරි. එහෙම කියලා දාලා තියෙනවා. ඊට අමතරව ඔන්න එයාගේ එයා කලර්ස් සාමට බැලෑජ් පුළුවන්, ඔබ්ජෙක්ට් පුළුවන්. ඊට අමතරව ෆොයිල් හයිලයිට්ස් පුළුවන්. ඒ වගේ මේ දාලා තියෙනවා ෆුල් හෙඩ් පුළුවන්, රූට් කලරින් පුළුවන්, කලර්ස් වර්ග ටික දාලා තියෙනවා. එතකොට දැන් කොහොමද ඒ වගේ කෙනෙක් දැන් අපි හිතමු කීපයකට යද්දි කියන්නේ එකම එක තමයි දාන්න තියෙන්නේ. එයාට එක්ස්පීරියන්ස් 4ක් තියෙනවා නම් ඒ 4ෙම. දැන් ඔන්න ගැටලුව. දැන් කොහොමද ඕක අපි දාන්නේ? දැන් සමහර කට්ටිය ඔකට කරන වැඩේ තමයි මේ පළවෙනි එකට දානවා. එක්ස්පීරියන්ස් ටික ඊට පස්සේ ඒවා ටික මේ තැන් වල වැඩ කරා කියලා නම් ටික දාලා CV හම්බෙලා දෙනවා අපිට. ඉතින් ඒක වැරදක් නැහැ. හැබැයි මම යෝජනා කරනවා ඊට වඩා හොඳ ක්‍රමයක්. ඔයාලට පුළුවන් මේ එක්ස්පීරියන්ස් ටික කැටගරයිස් කරලා වෙනම දාන්න. මොකද ඔයා කොහේ වැඩ කරත් කරන්නේ එකම දෙන්නේ. එකම වැඩ ටික තියෙන්නේ. හරි ලේසි එතකොට. ඔයා එක්ස්පීරියන්ස් ටික දානවා වර්ක් එක්ස්පීරියන්ස් යටතේ. මේවා පුළුවන් මේවා කරලා තියෙනවා. දැන් උතනදී සැලුන් එකේ ක්ලීනින් පවා එනවා. කස්ටමර් සර්විස් පවා එනවා. එතකොට ඊට අමතරව උතනදී එනවා මේ කෑෂ් හැන්ඩ්ලින්. එතකොට පොස් මැෂින් එක, පොයින්ට් ඔෆ් සේල් මැෂින් එක යූස් කරන එක පවා කරලා දෙනවා. හැබැයි ඒක හැම සැලුන් එකේම කරලා තියෙනවා. එහෙමනම් ඒ ටික ඔක්කොම අපි දානවා කරපු වැඩ ටික එක්ස්පීරියන්ස් එක මේවා වැඩ කරලා මට එක්ස්පීරියන්ස් එක තියෙනවා. ඊට පස්සේ employment history එහෙම නැත්නම් work history, work summary, employment summary වගේ ටොපික් එකක් යටතේ ඔයගලන්ට පුළුවන් මේ වැඩ කරලා තියෙන සැලුන් ටික මම කියන්නේ අපි මුලටම ගන්න ගොඩක් ලාට මේ දැන් වැඩ කරන එක. එහෙම නැත්නම් මේ රීසන්ට් අන්තිමටම මේ ළඟදිම කරන එක තමයි ගන්න. එතකොට ඒක දානවා මුලටම. මම මෙදා ඉඳලා අද වෙනකම් මෙන්න මේ සැලුන් එකේ සීනියර් හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් විදිහට වැඩ කරනවා. එතකොට මම පාර්ට් 1 එකේදී කිව්වා කොහොමද අපි ඔය ෆෝමැට් එක තියාගන්නේ කියලා. අපි මුලින්ම අපේ පොසිෂන් එක දානවා. ඊට පස්සේ මොකද කම්පැනි එක කොච්චර කාලයක්ද? මාසෙයි අවුරුද්දයි එක්ක. පාර්ට් 1 එකේ ඒක පැහැදිලිව කියලා දෙනවා කොහොමද මේ කාලය දාන්නේ කියන එක.
අවුරුදු විතරක් නෙමෙයි කියන එක. හරි. එතකොට ඊට පස්සේ ඊළඟ පොසිෂන් එක දානවා. ඊට පස්සේ සමහර දැන් අන්තිමට වැඩ කරන්නේ සීනියර් හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් වෙන්න පුළුවන්. ඊට කලින් හෙයාර් ඩ්‍රෙසර් වෙන්න පුළුවන්. ඊට කලින් ජූනියර් හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් විදිහට හිටියා වෙන්න පුළුවන්. ඊට කලින් ඇසිස්ටන්ට් හෙයාර් ඩ්‍රෙසර් එහෙම නැත්නම් ට්‍රේනි හෙයාර් ඩ්‍රෙසර් කෙනෙක් විදිහට හිටියා වෙන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් ඒ අදාළ සමරි එක වර්ක් හිස්ටරි එක දාන්න. එතකොට ඔයාගේ CV එක දිග වෙන්නේ නැහැ. එතකොට දැන් ට්‍රේඩ් ජොබ් එකක් නම් කරන්නේ ඩ්‍රයිවර් කෙනෙක් ගන්න. ඒ අනිත් උදාහරණය. එයා කොහි ගියත් ඩ්‍රයිවිං කරන්න තියෙන්නේ. හැබැයි ඕක ඇතුලේ ඔයාට දාන්න දේවල් ටිකක් තියෙනවා. ඔයාගේ ඇක්සිඩන්ට් ලෙවල් එක මුකුත් නැහැ 0. ඇක්සිඩන්ට් එකක් වෙලා නැත්තම් ඒක හරි වැදගත්. එතකොට ඔයා හෙල්ත් ඇන්ඩ් සේෆ්ටි ෆලෝ කරනවා මේකෙදී. එතකොට ඔයාගේ රෝස්ට් එකට අනුව ඔයා වැඩ කරනවා. එතකොට මේ මම කියන්නේ එක්ස්පීරියන්ස් එකක් විදිහට දාන ඒවා. එතකොට ඊට පස්සේ සමහරවිට ඔයාලට දාන්න පුළුවන් මේ කස්ටමර් ඉෂුස් ඔයා කොහොමද සෝල්ව් කරනවද ඒ වගේ එකක්. බස් එකේ යද්දි දැන් මේ නවසීලන්තය ඇතුළේ නම් සමහරවිට බස් එකේ පැසෙන්ජර්ස්ලා දෙන්නෙක් අතර ප්‍රශ්නයක් මොන හරි වුණොත් එහෙනම් මම දන්න තරමේ ඒක රිපෝට් වෙන්නේ මුලින්ම ඩ්‍රයිවර්ට. ඒතර ඩ්‍රයිවර් තමයි එතන අදාළ දේ කරන්නේ. එයා සමහරවිට එයාගේ ඔෆිස් එකට කතා කරලා කියනවාද අර සෙට් එකෙන් එහෙම නැත්නම් මොකක්ද එයා ගන්න තීරණය. සමහරවිට දරුණු ප්‍රශ්නයක් නම් එයාට ප්‍රොටෝකෝල් එකක් තියෙන ඒ වගේ අවස්ථාවකදී ක්‍රියා කරන්න එයාගේ කම්පැනි එකෙන් දීලා ඒ අනුව එයා ක්‍රියා කරන්නේ ඩ්‍රයිවර්. එතකොට ඒ කතන්දර ටික ඇත්තටම මේකට ඇතුළත් විය යුතුයි. එතකොට මම ඩ්‍රයිවිං මේක කරා මේක කරන්නේ. සමහරට ඩ්‍රයිවිං වල ක්ලාසස් වෙනස් වෙන්න පුළුවන්. මම ක්ලාස් 1 ඩ්‍රයිවර්, 2 ඩ්‍රයිවර්, 3, 4, 5. ඉතින් ඒ අනුව ඔයාට දාන්න පුළුවන් අර වර්ක් හිස්ටරි එකේදී ඔන්න දානවා ක්ලාස් 4 ඩ්‍රයිවර්. මේ මාසේ මේ අවුරුද්ද ඉඳලා දැන් වෙනකම් මෙන්න මේ කම්පැනි වැඩ. ඊට කලින් මම වැඩ කරේ ක්ලාස් 3 ඩ්‍රයිවර් කෙනෙක් විදිහට. එහෙම නැත්නම් ක්ලාස් 2 ඩ්‍රයිවර් කෙනෙක් විදිහට. පොඩි බස් තමයි එළියුවේ. අන්න ඒ වගේ. එහෙම නැත්නම් පොඩි ට්‍රක්ස් තමයි එළියුවේ. මේ ඊට පස්සේ ඊළඟ කම්පැනි වෙනස් වුණා. ඉතින් ඒ කතන්දරේ ඔයගොල්ලන්ට පල්ලෙහාට දාගන්න පුළුවන් වර්ක් හිස්ටරි එහෙම නැත්නම් එම්ප්ලොයිමන්ට් හිස්ටරි එක යටතේ එක්ස්පීරියන්ස් කැටගරයිස් කරනවා වෙනම. ට්‍රේඩ් ජොබ් එකක් නම් කරන්න එක ගොඩාක් වැදගත් වෙයි. CV එක බලන කෙනාට හරි ලේසියෙන් බලන්න පුළුවන් අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. හරි. ඊට අමතරව කරලා තියෙන වැඩ ටික එතන තියෙනවා. ඉතාමත්ම පැහැදිලි CV එක. අන්න ඒ විදිහට තමයි රිපීට් වෙන්නේ නැතුව යන්න CV එක හදාගන්නේ. හැබැයි මේක IT ජොබ් එකක් හරි, ෆයිනෑන්ස් හරි මොනවා හරි ඔෆිස් ජොබ් එකක් කරන කෙනෙක්ට මේ தත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. එතකොට එයාගේ CV එක කොට කරගන්න එක. ඒ කියන්නේ පිටු දෙකකට සමරි කරගන්න එක. පිටු දෙකක් ඇතුළත මේ දේ දාන එක ටිකක් වැදගත්. දැන් මගේ CV එකේ ලංකාවේ එක්ස්පීරියන්ස් මම දාලා තියෙන්නේ ඇත්තටම මේ මගේ ලංකාවේ තිබිච්ච අන්තිම එක්ස්පීරියන්ස් එකයි ඊට කලින් එකයි කොහොමද මට පිටු දෙකකට ගන්න පුළුවන්. ඉතින් එහාට දාලා තියෙනවා මම ඊට කලින් මම ට්‍රේනි හිටපුවා, ජූනියර් මොන හරි කරපුවා. ඒවා මම ඩෙසිග්නේෂන් විතරයි කරපු වැඩ ලොකුවට දාලා නැහැ. වැඩ 1යි 2යි දාලා තියෙන්නේ. මොකද එච්චර දුර කියවන්නේ නැහැ කියන එක මම දන්නවා. මොකද ඒකට අවශ්‍ය දේ පළවෙනි එක්ස්පීරියන්ස් එක දෙවෙනි එක්ස්පීරියන්ස් එක ඇතුලේ හයරින් මැනේජර් අවශ්‍ය දේ තියෙනවා නම් ඒගොල්ලෝ ඇත්තටම මුලින්ම බලන්නේ most recent experience. ඊට පස්සේ second recent experience. එතනින් එහාට වැඩි එකක් කරන්නේ නැහැ. මොකද අවුරුදු 4කට 5කට කලින් එවුවා දැන් IT ෆීල්ඩ් එකේ නම් දැන් වැලිඩ් නැති වෙන්නත් පුළුවන්. දැන් VBA වගේ මම ඒ දවස්වල කරලා තියෙනවා ලංකාවේදී. නමුත් දැන් ඒක මෙහි කොහෙවත් එක භාවිතා වෙන්නේ නැහැ. Excel macro use කරලා තියෙනවා, macro මේවා කරලා තියෙනවා ඒ කාලේ. ඉතින් ඒක ඒ දවස්වල ලොකු දෙයක්. හැබැයි දැන් ඒක වැඩක් නැහැ. දැන් ඕනේ පවපුවරේ. ඉතින් ඒ වගේ ඒක අපි දාද්දී ඒක පැහැදිලිව ඒ විදිහට කියන්නේ අපිට අයින් කරන්න පුළුවන් ඒවා අනිවාර්යෙන් අයින් කරලා දැනට අවශ්‍ය දේ කම්පැනි ඉල්ලන දේ පැහැදිලිව හරි විදිහට දෙන එක තමයි කරන්න ඕනේ. දැන් ඊළඟට තියෙන දේ තමයි අපි මේ CV හදන්න AI use කරනවානේ. ChatGPT, Copilot, DeepSeek. ඔයගලන්ට දැන් නම් කරන්න බන ඕන තරම් තියෙනවා. හරි. එතකොට දැන් ඕකේ ඉම්පැක්ට් එක මොකක්ද කියන කාරණේ මම ඉස්සරහට බලාපොරොත්තු වෙනවා AI සම්බන්ධයෙන් මට වඩා හොඳට දන්න කෙනෙක්ව සම්බන්ධ කරගෙන ප්‍රොෆෙෂනල් කෙනෙක්ව සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් කතා කරන්න. නමුත් මේ එපිසෝඩ් එකේදී මම එච්චර දුරට යන්නේ නැහැ. නමුත් ඕගොල්ලෝ තේරුම් ගත යුතු දේ තමයි රෙක්රූටර් කෙනෙක්ට දැන් එන CVs හරිම කම්පිටිටිව්. කියන්නේ හරි CV එක තෝරගන්න හරිම අමාරුයි. මොකද හැම CV එකේම
ඒ ජොබ් එකට අදාළව කරන වැඩ ඔක්කොම තියෙනවා. මේකට හොඳම උදාහරණය තමයි ඩේරි ෆාම් ඉන්ඩස්ට්‍රි එකේ මට එනවා CV මං ඒ දවස්වල වැඩ කරපු මේවකකදී මට එනවා CVs 8ක් විතර එනවා. ඒ 8ේම ස්කිල් එක එකම ස්කිල් එක එකම සීක්වන්ස් එකට ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකම සීක්වන්ස් එකට. ඒකේ තියෙනවා මේ එක තැනක් තියෙනවා මේ ඩේරි ෆාම් ඇසිස්ටන්ට් කෙනෙක්ට බජට් කරනවා කියන කාරණේ. බජටින් සම්බන්ධිනුත් තියෙනවා. ඉතින් මං ඒගොල්ලන්ගෙන් අහුවා මොකද්ද මේ කියලා. එතකොට ඒගොල්ලෝ දන්නේ නැහැ මොකද්ද කියලා. මම ඔයා කොහොමද CV එක හැදුවේ? CV එක මම කමියුනිකේෂන් එකට ගිහලා හදාගත්තා. දැන් කමියුනිකේෂන් එකේ එක්කෙනා කොහොමද ඔක හදලා තියෙන්නේ? එයා chat GPT වලට දාලා තියෙනවා මේක මට මෙන්න මේකට CV එකක් හදන්න. ඒකට අදාළ එක්ස්පීරියන්ස් ටික. එයා chat GPT එකෙන් දුන්නේ එක අරගෙන 7-8 දිනකට CV එක හදලා තියෙනවා. ඉතින් මේ CV එක එක තැනකට ගියාම මේ CV එකේ කොපියක් මේක තියෙනවා. කලර්ස් වෙනස්. නම වෙනස්. වැඩ කරපු කාලය වෙනස්. සමහරවිට වැඩ කරපු තැන වෙනස්. ඒ වුණාට මේ එකම එක්ස්පීරියන්ස් එක එකම සීක්වන්ස් එකේ වෙනසක් නැහැ. සමහරවිට පොඩ්ඩක් වචන එහෙම කරලා තියෙනවා. හැබැයි එකම කාරණේ කියන්නේ ඉතින් බලපුවාම මේ දේවල් කරලත් නැහැ. සමහර දේවල් ෆාම් මැනේජර්ගේ පොසිෂන් එකේ තියෙන දේවල් ෆාම් ඇසිස්ටන්ට් එකකට දාලා තියෙනවා. අතන මේකවල ඒව කරන්නේ නැහැ. සමහර දේවල් ලංකාවේ නැහැ. ෆෙන්සිං වගේ ඒවා ඉලෙක්ට්‍රික් ෆෙන්සිං මම දන්න තරමින් ලංකාවේ නැහැ. මම ඒ කතා කරපු මනිලා කීප දෙනාගෙම මට ඉලෙක්ට්‍රික් ෆෙන්සිං සම්බන්ධයෙන් ලංකාවේ ඒගොල්ලන්ට දැනීමක් තිබුණ නැහැ. හැබැයි ඒගොල්ලෝ ෆෙන්සිං කරනවා කියලා දාලා තිබුණා. මොකද නිව්සීලන්ත වල ෆෙන්සිං තියෙනවා. ඉලෙක්ට්‍රික් ෆෙන්සිං. මේ ෆාම්ස් වල මේ පැඩොක් වෙන් කරද්දි. ඉතින් දැන් හිතන්නකෝ දැන් ඒ වගේ එකක් දාපුවම ෆෙන්සිං ගැන දාලා තියෙනවා. හරි ෆාම බලනවා. AI වලින් හදලා තියෙන්නේ. ඒක ෆාම දන්නේ නැහැ. IT එක්කෙනා එම්ප්ලොයර් එයා බලලා එයාට කෝල් කරනවා. ඉතින් ෆෙන්සිං ගැන ප්‍රශ්නයක් අහනවා. මොකද වෙන්නේ? ඔයාගේ CV එකම සම්පූර්ණයෙන්ම බොරුවක් කියලා ඔප්පු වෙනවා. ඉතින් මේ දේ කරන්න එපා. එක. අනිත් එක AI වලින් හදන හින්දා ලොකු ප්‍රශ්නයක් තියෙනවා රෙක්රුටර්ස්ලාට කොයි එකද හරි එක කියලා. මොකද ඔක්කොම එක වගේ හොඳ පවර්ෆුල් CV එන්නේ. හැබැයි ඒකට AI වලට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ස්පෙලිංස් චෙක් කරගත්තට ග්‍රැමර් චෙක් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. හැබැයි AI වලට කියන්න එපා ගිහිල්ලා මෙන්න මේ සම්බන්ධයෙන් බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ CV එකක් දෙන්න. ගිහිල්ලා බස් ඩ්‍රයිවර් කෙනෙක්ගේ CV එක අන්තර්ගත යුත්තේ මොකක්ද කියන එක බලන්න. හැබැයි ඒකට ඔයාට අනවශ්‍ය ඒවා තියෙනවනේ. ඔයා නොකරපු දේවල් එනවනේ ඒවා අයින් කරන්න. ඔයා කරපු දේවල් එනවනේ ඔයා කරපු විදියට ඒක කියන්න. රෝස්ට් එකට වැඩ කරපු එක. සමහර ලාවට ඒකෙන් නැති වෙන්න පුළුවන් ඒකේ. නමුත් ඔයාගේ අදාළ කම්පැනි වා රෝස්ට් එකකට වැඩ කරලා තියෙනවා. ඔයා ඒක දානවා. ඔයා යන්න යන කම්පැනියේත් රෝස්ට් එකකට තමයි ඔයාට මේ ඩ්‍රයිවිං ජොබ් එක කරන්න තියෙන්නේ. ඒක එතකොට AI වලින් ආපු නැති වුණාට ඔයා ඇත්තට කරපු දෙයක් නම් ඔයාගේ දැම්මා නම් ඒක වැදගත්. මම බොහොම කැමති AI පාවිච්චි කරනවට. හැබැයි AI පාවිච්චි කරන්න කලින් තමුන්ට පුළුවන් විදියට හදන්න. හදලා AI වලට හරි විදියට ප්‍රොම්ප්ට් කරන්න මට මගේ ටෝන් එකෙන් මේ ටෝන් එකට මැච් වෙන විදියට මේක CV එක හදලා දෙන්න කියලා. නැත්තම් ඩිරෙක්ට් AI එකෙන් CVs අරගෙන දාන්න එපා. මම ඒක රෙකමන්ඩ් කරන්නේ නැහැ පුද්ගලිකව. මම දැකලා තියෙනවා AI වලින් හරි ලේසියෙම CV හදන්න පුළුවන් ගොඩාක් වීඩියෝස් තියෙනවා. ඇත්තටම හරිම පහසුවක්. හැබැයි ඒක ඕගොල්ලන්ට නෙගටිව්ලි ඉම්පැක්ට් වෙනවා. එක කාරණාවක් ඕක අනිත් එක දැන් ටිකක් ලොකු කම්පැනි එකකට දානවා නම් දැන් සිස්ටම්ස් හැදිලා තියෙන්නේ මේක AI ජෙනරේටඩ්ද හියුමන් ජෙනරේටඩ්ද කියලා බලන්න. ඉතින් ඒක වෙනස් කරන්නත් AI වලින්ම ක්‍රම තියෙනවා. ඒක මම දන්නවා. නමුත් මගේ ඉල්ලීම තමයි සහ මගේ රෙකමෙන්ඩේෂන් එක AI පාවිච්චි කරන්න ඒ අදාළ දේවල් ටික කරගන්න විතරක්. ඒ කියන්නේ ග්‍රැමර්, ස්පෙලිංස්, ස්ට්‍රක්චර් කාරවම ඒ ටික බලා ගන්න විතරක් AI පාවිච්චි කරන්න. හැබැයි AI වලින් දුන්න පරිදි නොකරපු දේවල් දාන්න. මම රෙකමන්ඩ් කරා IT ජොබ් එකක් මම දන්න කෙනෙක්ට ලංකාවෙන් නවසීලන්තයට ඇවිල්ලා. බිස්නස් ඇනලිස්ට් ජොබ් එකක් ඩේටා ඇනලිස්ට්. එතකොට මම එයාට කිව්වා මේ කම්පැනි Power BI තියෙනවා. හැබැයි ඔයා Power BI කරලා තියෙනවද? එයා කිව්වා නෑ මම කරලා නැහැ. මම කිව්වා එහෙනම් ඔයා මේකට Power BI දාන්න එපා. මම පොඩ්ඩක් ඉගෙනගෙන දාන්නම්. YouTube වීඩියෝ ටිකක් බලලා එහෙම දාන්නම් කියලා. මම කිව්වා ඒ වැඩේ කරන්න එපා. IT මැනේජර් ඉන්නවා රෙක්රූට් කරන්න යන හයරින් මැනේජර් එයා ඒකේ Power BI දන්නේ කෙනෙක්. කරන්න එපා. හැබැයි එයා ඒක කියන දේ ඇහුවේ නෑ. දැම්මා.
මම ඉතින් මට ඉතින් එහාට කරන්න බෑ මමයි CV එක ෆෝවර්ඩ් කරේ දාපුවම කම්පැනි එකේ මට ඊට පස්සේ හයිරින් මැනේජර් කතා කරලා කිව්වා චින්තක මෙයා ගැලපෙන්නේ නැහැ මෙයා මට තේරිච්ච විදිහට මෙයාගේ CV එකේ තියෙන බොරු කියලා. මොකද ෆස්ට් ඉන්ටර්විව් එකේදී එයාගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා Power BI සම්බන්ධයෙන්. අහලා තියෙන්නේ Power BI වල එයා අර YouTube වල අර එමේ ඉගෙන ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එයා AI වලින් හරි කොහෙන් හරි Power BI සම්බන්ධයෙන් දාලා තියෙන එක්ස්පීරියන්ස් එක හරි පවර්ෆුල් විදිහට දාලා තියෙන්නේ. ඉතින් එතකොට රෙක්රූටර් බලාපොරොත්තු වෙන්නේ කියන්නේ හයිරින් මැනේජර් හිතන්නේ මෙයාට මේක ඇත්තටම පුළුවන්. ඒ දාන එක්ස්පීරියන්ස් එක දාන විදිහට තේරෙනවනේ මේ මනුස්සයාට වැඩේ මේ මෙච්චර දෙයක් පුළුවන් කියන එක වාක්‍යයක් ඇති. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් පුළුවන් ද බැරිද කොච්චර දුරකට පුළුවන්ද කියලා. පුළුවන් ද බැරිද විතර නෙමෙයි කොච්චර දුරකට පුළුවන්ද කියලා. ඉතින් ඒක තාමත්ම පවර්ෆුල් විදිහට AI වලින් හදලා දෙනවා. ඉතින් ඉන්ටර්විව් එකේදී එයා බොරුකාරයෙක්. ඊට පස්සේ මට ආයෙ රෙෆරන්ස් කරන්නත් රෙෆරන්ස් යවන්න බෑ මේ මෙන්න මම එක්කෙනෙක් කියලා පුළුවන් නම් බලන්න කියලා මගේ කම්පැනි මට ඉදිරින් පස්සේ ආයෙ කාවත් දාන්නවත් කතා කරන්නවත් බෑ. මොකද මම යවන්නේ බොරුකාරයෝ බවට පත් වෙලා ඉවරයි ඒ කරපු වැඩේ නිසා. ඒකින්ද ඒ වගේ වැඩ කරන්න එපා. AI පාවිච්චි කරපු ඵලයට ඔකොල්ලෝ නොකරපු දේවල් නොදන්න දේවල් CV වලට දාන්න එපා කොහොමදත්ම. හරි AI සම්බන්ධයෙන් අපි ඉස්සර එපිසෝඩ් එකකදී කතා කරමු. AI වලින් කොහොම CV එකක් හරි විදිහට කොහොමද හදන්න ඕනේද නැද්ද හදනවා නම් කොහොමද හදාගන්නේ කියන. ඔන්න ස්කෑන් කරලා දැන් අර තප්පර 7.4 මම පාර්ට් 1 එකේදී කිව්ව විදිහට තප්පර 8ක් හෝ 10ක් හෝ වැය කරලා ඒ අදාළ හයිරින් මැනේජර් සමහරලාට වැඩිම බලන වෙන්නත් පුළුවන්. ඊට වඩා අඩුවෙන් බැලුවා වෙන්න පුළුවන්. කොහොම හරි ඉතාමත්ම අඩු කාලයකදී ස්කෑන් කරලා එයා CV 5ක් තෝරගන්නවා කෝල් කරන්න. කෝල් කරනවා. කෝල් කරලා මොනවද අහන්නේ? ඉතින් කොහොමද දැන් නවසීලන්තේ කොහොමද වෙන්නේ කියන එක තමයි මම කතා කරන්නේ. ඉතින් කොහොමද ඔයගොල්ලෝ මම සිංහලෙන්ම කරන්න. මේ ඉතින් කොහොමද කින්ද මන්දකට විස්තර ටිකක් අහනවා. අහලා ඉස්සෙල්ලාම කියනවා මම මෙන්න මේ කම්පැනි මෙන්න මෙයා කතා කරන්නේ ඔයාගේ ඇප්ලිකේෂන් එක සම්බන්ධයෙන් කියලා. දැන් ඔයා CV දාලා තියෙනවා 100ක් විතර දාලා තියෙනවා. ඔය කම්පැනි දිගට මතකත් නැහැ. කවුද මේ මං දැම්මද නැද්ද කියලා මතකත් නැහැ. මොකද එච්චර CV දාලා තියෙනවා. හරි. ඒ කෙසේ වෙතත් දැන් කෝල් එකක් ඇවිල්ලා තියෙනවා ඔයාට. මේ කෝල් එකේ මේකේ මම කොටස් දෙකක් කතා කරන්න යනවා. පළවෙනි කොටස සැලරි එක සම්බන්ධයි. ඒ කෝල් එකේදී ඔයාගේ නම ගම විස්තර කතා කරලා ඉතින් කොහොමද කියලා අහලා ඔයා දැන් වැඩ කරන්නේ කොහෙද කියලාත් ඕනනම් අහයි. ඔයා දැන් මොනවද කරන්නේ කියලා අහයි එතන. ඉතින් දැන් ඔයා කියනවා කරන වැඩ ටික. හරි. ඔය කරන වැඩ ටික කියන එක මම ඊළඟට කතා කරන්න ඉන්න ටොපික් එකකට සම්බන්ධයි. හරි. දැන් ඔයා කරන වැඩ ටිකත් කියලා විස්තර ටික හරි වැඩේ මැච්. ඊට පස්සේ අහනවා ඔයා දැන් සැලරි කොච්චර විතර උතන ගන්නවද කියලා. ඒ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? සිටුේෂනල්. ඒ සිටුේෂන් එකේ හැටියට තමයි ඔයාලට උත්තර දෙන්න වෙන්නේ. කෙනා හොඳ කෙනෙක් නම් ඔයාලට පුළුවන් සමහරවිට ඒ ගැන සදාහන නොකර ඉන්න මම ඒක ඩිස්ක්ලෝස් කරන්න කැමති නෑ කියන්න. එහෙම නැත්තම් අපි හිතමුකෝ ඊට කලින් වාගෙන් ඇහුවා කියලා ගොඩක් වෙලාට ඒගොල්ලෝ ට්‍රිකි නම් ඒ හයිරින් මැනේජර් ට්‍රිකි නම් HR එකේ කතා කරන ට්‍රිකි නම් සමහරවිට එයාගේ අහන එක එහෙම අහන්න සුදුසු නැහැ. ඔෆිෂියලි නමුත් අහන්න පුළුවන්. ඒක ඒගොල්ලෝ අහන ප්‍රැක්ටිකලි වෙන්නේ ඒකනේ. අහපුවම ඔයා ඒ අදාළ ඔයා ඇප්ලයි කරපු පොසිෂන් එකට කීයක් ගෙවනවද කියලා දැනගෙන ඒකට උත්තර දුන්නා නම් හොඳයි. එහෙම නැත්නම් ඔයාගේ ඇත්තම සැලරි එක ඔයාට කියන්න පුළුවන්. නමුත් ඒක බොහොම පරිස්සමෙන් කියන්න. ඒක නොකිය අපි හිතමු ඔයා ඇප්ලයි කරපු ජොබ් එකේ ගමු 90000ක් නිව්සීලන්ත ඩොලර්ස් 90000ක් අවුරුද්දකට ගෙවන්න බලාපොරොත්තුවක් තියෙනවා. නමුත් ඔයා දැන් ඉන්න ජොබ් එකේ ඔයා ඉන්නේ නිව්සීලන්ත ඩොලර්ස් 45000කට. දැන් එකට එකක් 45000 දෙකක් දෙගුණයක පඩියකට තමයි ඔයා ඇප්ලයි කරලා තියෙන්නේ. එතකොට එයා කල්පනා කරනවා 45000කට මෙයා හිටියා කියන්නේ මේ මෙයාට දැන් තියෙන එක්ස්පීරියන්ස් එක මේ CV එකේ කිව්වට ඇත්තටම තියෙනවද? ඇයි එච්චර අඩු පඩියකට හිටියේ? මොකක්ද මොකක් හරි දැන් ගැටලුවක් තියෙනවා. මොකද ලොකු මිස්මැච් එකක් තියෙනවා මෙතන. පඩිය වල ලොකු ඩිෆරන්ස් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවක ඔයා සැලරි එක ඩිස්ක්ලෝස් නොකර ඉන්න තරමට ඔයාට මම හිතනවා වාසි කියලා. මම මගේ පුද්ගලිකව මම එහෙම කරලා තියෙනවා. මම ඔඩ් ජොබ් කර ඉඳලා ඊළඟ එකට යද්දි මම එක්ක කියනවා මම දැන් කරන්නේ ඔඩ් ජොබ් එකක් ෆීල්ඩ් එක ජොබ් එකක් නෙමෙයි. මම දන්නවා මේකේ සැලරි එක මෙච්චරයි. මෙන්න මේ රේන්ජ් එකේ තියෙන්න ඕනේ. මම දැන් කරන්නේ ඒ ඉන්ඩස්ට්‍රි එකේ නෙමෙයි. මොකද දැන් අපි නවසීලන්තයට මම ස්ටුඩන්ට් වීසා ආවේ. ස්ටුඩන්ට් වීසා ඇවිල්ලා ඒ ක්ලීනින් කරලා ගාඩ්නින් කරලා
එතකොට යම් යම් ජොබ් කරලා ඊට පස්සේ ඒ දවස්වල අපිට තිබිච්ච ලොකුම ප්‍රශ්නේ ඇතුළත වැඩ කරන රස්සාවක් හොයාගන්න එක. ඉතින් එහෙම ඇතුළක වැඩ කරලා අන්තිමට සේල්ස් ජොබ් එකක් හම්බෙලා සේල්ස් ජොබ් එකේදී ඉතින් බොහොම පොඩි පඩියක් තියෙන්නේ. හැබැයි නම සේල්ස් කන්සල්ටන්ට්. ඉතින් කොහොම හරි මොකද කමිෂන් බේස් තමයි කියන්නේ. ඉතින් ඒකෙන් මගේ ආපහු මගේ ෆීල්ඩ් එක මගේ IT ෆීල්ඩ් එකට මම ආය ඇතුල් වෙන්නේ සැලරි වල ලොකු ගැප් එකක් ආවා. ඉතින් මම ඒගොල්ලන්ට පැහැදිලිව කිව්වා මගේ සැලරි එක බේස් සැලරි එක මෙච්චර නමුත් මේක කමිෂන් බේස් මොකද මම දැන් ඉන්නේ සේල්ස් IT පැත්තෙම සේල්ස් සම්බන්ධ ජොබ් එකක. නමුත් මම දැන් ඇප්ලයි කරන්නේ මගේ හරි ෆීල්ඩ් එකට. ඒකින්ද මේ සැලරි එක කන්සිඩර් කරන්න එපා කියන දේ මම කිව්වා. ඉතින් එයා ඒක තේරුම් ගත්තා. තේරුම් අරගෙන රෙක්රුටර් කෙනෙක් මට කතා කරේ. තේරුම් අරගෙන මේ ඊට පස්සේ මට ඒක පැහැදිලි. එහෙමයි කියලා ඊට පස්සේ මගෙන් ඇහුවා ඔයා මේ ජොබ් එකට කොච්චර සැලරි එකක් එක්ස්පෙක්ටේෂන් එක මොකක්ද වගේ මේ ජොබ් එකේ එක්ස්පෙක්ටේෂන් වල ඇප්ලයි කරපු එකේ එක්ස්පෙක්ටේෂන් එක මොකක්ද? ඔන්න දැන් මම හිර වෙන තැන. දැන් මම දන්නවා. දැන් මම ඕකට වැඩියෙන් සැලරි එක කිව්වොත් මට ජොබ් එක තමාට හම්බෙන්න තියෙන අවස්ථාව අඩුයි. ඒකින්ද මම අඩු පඩියක් කියනවා. අඩුවෙන් පඩිය කිව්වොත් අපි හිතනවා අඩුවෙන් යාමුට අඩු ගාණක් දීලා වැඩේ කරගන්න පුළුවන් කියලා හිතයි කියලා හිතනවාද එම්ප්ලොයර්ස්ලා. නෑ හිතන කට්ටිය ඇති. සමස්තයක් වශයෙන් ඔයා අඩු පඩියක් කිව්වොත් ඒගොල්ලෝ ඒක කන්සිඩර් කරන්න ඔයාට ඉන්ඩස්ට්‍රි එක සම්බන්ධයෙන් දැනීමක් නැහැ. ඒ කියන්නේ මේ ඉන්ඩස්ට්‍රි එකේ මෙච්චර පඩියක් ගෙවනවා කියලාවත් ඔයා දන්නේ නැහැ කියන එක සහ ඔයාගේ එක්ස්පීරියන්ස් ලෙවල් එක CV එකේ මොකක් තිබුණා? අවුරුදු කීයක එක්ස්පීරියන්ස් තිබුණාද? විශේෂයෙන් වෙන රටකින් තව රටකට යද්දි ලංකාව වගේ රටක ඉඳලා නවසීලන්තය වගේ රටකට එද්දි ඔක ලෝක ගැටලුවක්. ඩුබායි ඉඳලා ලංකාව මේ නවසීලන්තේ යනකොට ඕකේ තත්ත්වය අනිත් පැත්ත වෙන්න පුළුවන්. මොකද ඊට වඩා පඩි ගත්තු කට්ටිය ඉන්නවා ඩුබායි වල මෙහෙට වඩා. ලයිෆ් ස්ටයිල් එකකින් නම් මෙහෙට එන කට්ටිය. නමුත් ලංකාව වගේ රටක ඉඳලා එද්දි එහෙම නැත්නම් මෙහෙ ඇවිල්ලා වෙන ජොබ් එකක් කරලා එද්දි පළවෙනි ජොබ් එකට මොකක් හරි පොඩි ජොබ් එකක් කරනවා ෆීල්ඩ් එකේ තමයි කොහොම පොඩි එකක්. හැබැයි ඔයාට ඕනේ ඊට වඩා ලොකු එකක්. ඒකට ඇප්ලයි කරද්දී ඒකේ සැලරි එක ඔයා ජොබ් එකකට ඇප්ලයි කරද්දිම හොයාගෙන ඉන්න ඕනේ. හොඳම දේ තමයි Chamber of Commerce New Zealand ඒගොල්ලන්ගේ පාඨමාලාවේදී උගන්වපු දේ තමයි ඕගොල්ලෝ ජොබ් එකකට ඇප්ලයි කරනවා නම් ඕගොල්ලන්ට ෂුවර් ජොබ්ස් වල හැම එකකම විස්තරේ ඕගොල්ලෝ ළඟ කොලයක ලියලා තියාගන්න කියන එක. මේ නිව්සීලන්ඩ් වල වෙන දේ. ඕගොල්ලෝ ළඟ කොලයක මම මෙන්න මේ කම්පැනියට ඇප්ලයි කරා. මේ කම්පැනි මේකට සැලරි රේන්ජ් එක මෙච්චරයි. සැලරි රේන්ජ් එක කොහොමද හොයන්නේ? ඔයාට හොයන්න ක්‍රම කීපයක් තියෙනවා. එකක් කැරියර් වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් මේ පොසිෂන් එකට මොකද්ද. ඊට අමතරව පොටෙන්ෂියා වගේ සයිට් වල මම ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් සැලරි ස්කේල්ස් බලන තැන් ඔයාගේ එක්ස්පීරියන්ස් ලෙවල් එකේ හැටියට. ඔයා IT කරන කෙනෙක්. හරි මේක ගොඩාක් වැදගත්. ඔයාගේ එක්ස්පීරියන්ස් එකේ ප්‍රමාණයට, ඔයාගේ ක්වොලිෆිකේෂන් ප්‍රමාණයට. ඔයා ජූනියර්ද සීනියර්ද එහෙම නැත්නම් මොකක් හරි කියන්නේ ජූනියර්ත් නෙමෙයි සීනියර්ත් නෙමෙයි මේ අතරමැද ඉන්න කෙනෙක් නම් මිඩ් රේන්ජ් එකේ කෙනෙක් නම් මොකද්ද සැලරි රේන්ජ් එක කියලා රේන්ජස් දීලා තියෙනවා. ඒ රේන්ජ් එකට තමයි ඒ කම්පැනි එකක් ඔයාගේ සැලරි එක තීරණය කරන්නේ. එතකොට ඔයාගේ එක්ස්පෙක්ටේෂන් එක කියද්දී සුදුසුම දේ තමයි ඔයා දැනගෙන කතා කරන එක. ඔයා දැනගන්න ඔයා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම රිසර්ච් කරන්න ඕනේ ඔයා ඇප්ලයි කරන හැම ජොබ් එකක් සම්බන්ධයෙන්ම. ඔයා මම කියන්නේ නෑ ජොබ් 100කට ඇප්ලයි කරන්න කියලා. ඔයා හරි විදියට ජොබ් අපි හිතමු සතියේටම ඔයා දාන්නේ ජොබ් 7යි 8යි 10යි. හැබැයි මේ 10 විස්තර ඔයා ළඟ තියෙන්න ඕනේ අඩුම තරමේ සති 2ක් 3ක් යනකම්. හැමතිස්සෙම. ඔයා ළඟ ඒක ඒ වෙලාවේ නැත්තම් ඔයාට එන පළවෙනි කෝල් එකේදී ඔයා කෝල් එක ඇක්නොලෙජ් කරලා විස්තර කියාගෙන එද්දී ඔයාට පුළුවන් කියන්න ඔයා දන්නවා ඊට පස්සේ ඔයාගෙන් ওই ප්‍රශ්න ටික අහනවා කියලා. ඔයාට පුළුවන් කියන්නේ මම මේ වෙලාවේ දැන් මම වැඩ කරන තැන වැඩක ඉන්නේ. මට ඔයාගේ contact details දෙන්න පුළුවන්ද? මම ඔයාට මගේ break එකේ call back කරන්නද? ප්‍රශ්නයක් නැද්ද? 95%ක්ම ඒගොල්ලෝ ඒක accept කරනවා. හරි ඔයා break එකේ මම call එකක් දෙන්න කියලා. මොකද තව දැනක වැඩ. ඒක ප්ලස් පොයින්ට් එකක්. ඔයා වැඩ කරන තැනට දැන් වැඩ කරන තැනට ඔයා අවංක වෙලා ඉන්න ඕනේ. ඔයා ඒක කියනවා කෝල් එකට. එතකොට ඔයාට පුළුවන් ඔයාට අවස්ථාව වෙනවා වෙලා වෙනවා ඔයා ඇප්ලයි කරපු විස්තර ටික බලා ගන්න. ඔයා කවර් ලෙටර් එකේ මොනවද දැන් මේ විස්තර. එතකොට මේකට සැලරි එක කීයක් ගෙවනවා කියලා ඒගොල්ලෝ දාලා තිබුණාද රේන්ජ් එකක් මොකක් හරි. එහෙම නැත්තම් මේකට මේ මොකද්ද සැලරි එක කියලා ඔයාගේ රිසර්ච් වලින් ඔයා හොයාගෙන තියෙනවා.
ඇප්ලයි කරන්න ජූනියර් බිස්නස් ඇනලිස්ට් රෝල් එකකට නම් ජූනියර් බිස්නස් ඇනලිස්ට් රෝල් එකකට නිව්සීලන්ත වල එක්ස්පීරියන්ස් මෙන්න මෙච්චරකට කොච්චරක් ගෙවනවද කියන එක ඔයා හොයලා තියාගෙන ඒ කියන රේන්ජ් එක තමයි ඔයා කියන්න ඕනේ ඔයාට එන පළවෙනි කෝල් එකේදී. ඒකෙම කියන්න බැයි නම් ඔයා ඒ කෝල් එක පෝස්ට්පෝන් කරගන්නවා තව පැයකට දෙකකට එහාට. ඊට පස්සේ ඔයාගේ අර ලියාගත්තු විස්තර ටික අතේ නැත්තම් එහෙම නැත්තම් ඊට පස්සේ ඒ ටික බලලා ඔයාට කියන්න ඕනේ මෙන්න මේ රේන්ජ් එක කියලා. ඔයාගේ රේන්ජ් එක හරියටම මැච් වුනහම ඔයාට එතන ටික් එකක් වැටලා ඉවරයි. ඊළඟ එකට ඔයා ඕකේ කියලා. ඇත්තටම ගොඩක් වෙලාවට පළවෙනි කෝල් එකේදී ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ සැලරි එක්ස්පෙක්ටේෂන් එක. ඊළඟට ඔයාට සැලරි එක කියන්න සුදුසුම විදිය තමයි දැන් ඔය රිසර්ච් එක කරන විදිය සම්බන්ධයෙන් දැනගන්න ඕන නම් ඕගොල්ලන්ට ඒක ඩීප්ලි යන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න කොහොමද කරන්න කියලා මම try කරනවා ඒ සම්බන්ධයෙන් එපිසෝඩ් එකක් කරන්න. මොකද ඒක long story එකක්. කොහොමද ඒක හොයන්නේ කියලා ඔයාට වෙබ්සයිට් කීපයකට ගිහිල්ලා හොයන්න වෙනවා රිසර්ච් කරලා බලන්න වෙනවා. මොකද්ද මේ වෙලාවේ නිව්සීලන්ඩ් වල මගේ ජොබ් මට්ටමේ මම ඉන්න ස්කිල් ලෙවල් එකේදී මොකද්ද මේ සැලරි එක කියන එක. අනිත් එක තමයි සීක් එක through නම් ඔයා ඇප්ලයි කරන්නේ ජොබ් එකට. සීක් එකේ ඔප්ෂන් එකක් තියෙනවා. මෝ ඔප්ෂන් ගියාම ගොඩක් කට්ටිය මේක දන්නේ නැහැ යූස් කරන්නේ නැහැ. මෝ ඔප්ෂන් ගියාම ඔයාට ජොබ් සර්ච් කරද්දී ඔයාට දෙන්න පුළුවන් සැලරි රේන්ජ් එකක්. ඔයා දන්නවා ඔයාට දෙන්න පුළුවන් ඒරියා එකක් සීක් එකේ. මට ඔක්ලන්ඩ් වල ජොබ් විතරක් පෙන්නන්න කියලා. ඒ වගේ ඔයාට දෙන්න පුළුවන් සාමාන්‍යයෙන් ඔක ඩිෆෝල්ට් තියෙන්නේ 0 to 350,000 per year. හරි? ඕක තමයි තියෙන්නේ. ඒ කියන්නේ ලක්ෂ 350ක් ලක්ෂ 3මාරක් වෙනකම් තමයි තියෙන්නේ. ඕගොල්ලන්ට ඔක දෙන්න පුළුවන් අපි හිතමු ඔයා ඇප්ලයි කරන ජොබ් එක ඔයා දන්නේ නැහැ රේන්ජ් එක. ඔයාට ඒ කියන්නේ අඩු එකයි වැඩි එකයි. ඒ කියන්නේ අඩුම 80යි වැඩි 120යි. ඒ රේන්ජ් එක දාලා බලනවා ඔයා ඔය ඇප්ලයි කරන්න යන ජොබ් එක සර්ච් වෙනවද කියලා ඒ රේන්ජ් එකට. ඒ ජොබ් එකේ නමම ගහලා. අපි හිතුව මේක රේන්ජ් එක සර්ච් වුණා කියලා සීක් එකේදී. ඊට පස්සේ ඔයා අර ස්කේල් එක වෙනස් කරනවා ලක්ෂයයි 120යි අතර. එතකොට ලක්ෂයයි 120යි අතරට දැන් අරක සර්ච් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ලක්ෂයට වැඩි සැලරි එකකදී මේක සර්ච් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔයා දානවා 80යි ලක්ෂය කියලා. ඒ කියන්නේ හයි රේන්ජ් එක ලක්ෂේ ලෝ රේන්ජ් එක 80 දානවා. අන්න එතකොට සර්ච් වෙනවා. ඒ කියන්නේ ලක්ෂයට අඩු සැලරි එකක් අනිවාර්යෙන්ම. බොහෝ විට 80ටත් වැඩි. එතකොට ඔන්න ඕකයි රේන්ජ් එක. එතකොට ඔයාට සැලරි එක එතකොට ඔක හරියට රිසර්ච් කරලා දාගෙන තියෙනවා නම් ඔයාට පළවෙනි කෝල් එකේදී ඒගොල්ලෝ අහනවා ඔයාගේ සැලරි එක්ස්පෙක්ටේෂන් එක මොකක්ද කියලා. එතකොටම ඔයා අහනවා ප්‍රශ්නයක්. මේකට සැලරි රේන්ජ් එකක් pre-decided salary range එකක් හරි salary එකක් හරි තියෙනවද කියලා. මට ඒක දැනගන්න පුළුවන්ද කියලා. සමහර අය කියනවා ඔව් මේකේ අපි 80000 ඉඳලා ලක්ෂ වෙනකන් ගෙවන්න රේන්ජ් එකක් තියෙනවා කියලා. අන්න ඒ වගේ අවස්ථාවක ඔයාට කියන්න පුළුවන් ඒ රේන්ජ් එක මට ඕකේ මම හිතනවා මගේ එක්ස්පීරියන්ස් ක්වොලිෆිකේෂන් වල හැටියට ඔය රේන්ජ් එකේ උඩම මට්ටමේ මාව ගැලපෙයි කියලා. වගේ වටෙන් ගිහිල්ලා කියනවා ඕකේ උඩම මට්ටමට එනවා නම් මම කැමතියි කියලා. ඒතකොට සැලරි ටිකක් ලස්සනට පොලයිට්ලි ගානට ඒගොල්ලන්ගේ රේන්ජ් එක ඇතුළෙම ඔයා කියලා. වැඩි පඩියක්. ඒගොල්ලන්ගේ රේන්ජ් එකේ වැඩි ප්‍රමාණය දෙනවා නම් ගොඩක් කැමතියි කියලා කියනවා. හරි? මොකද මේ රේන්ජ් එක ඇතුළත එන ඔක්කොම ඒගොල්ලන්ට ඕකේ. ඒගොල්ලෝ රේන්ජ් එක හයි රේන්ජ් එක තියෙන ලක්ෂ නම් ඔයා 1.20ක් කිල්ලුවොත් ඔයා වෙතනින් ටික් කරන්නේ නැහැ. මොකද මෙයාගේ එක්ස්පෙක්ටේෂන් එක වැඩි කියලා. හරි? 20000ක් විතර අඩු කරගෙන ඉන්නේ නැහැ කියලා ඒගොල්ලෝ දන්නවා. හැබැයි ඔයාට ඇත්තටම එහෙම ප්‍රශ්නයක් නැති වෙන්න පුළුවන්. ඔයාට 20000ක් නෙමෙයි ඔයාට 60000ක් හරි කමන්නේ ජොබ් එකයි ඕනේ. නමුත් ඔයා හරි විදියට ඒක ඉල්ලුවේ නැත්තම් ඒක ඔයා කරගන්න එකක් ඔයාට අසාධාරණයක් සහ ඔයා විසින්ම ඔයාව ඒකෙන් නැති කරගන්නවා. මේ සිලෙක්ට් වෙන්න තියෙන අවස්ථාව නැති කරගන්නවා. ඉතින් දැන් අපි හිතමු දැන් ඔය කිව්වේ අර රේන්ජ් එක කියලානේ රෙක්රුටර් ඔයාට රේන්ජ් එක කෝල් කරපුවා රේන්ජ් එක ඔයාට කියනවා හරි මේ සැලරි මේ රේන්ජ් එකට තමයි අපි මේක ඩිසයිඩ් කරලා දෙන්නේ. සමහර කෝල්ස් වලදී කියනවා මේ නෑ අපි ඒකට තාම ඩිසයිඩ් කරලා නෑ අපි කැන්ඩිඩේට්ස් ලාගෙන් ගන්නවා ඒගොල්ලන්ගේ රේන්ජස් මොනවද කියලා. ඔන්න ප්‍රශ්නේ. දැන් ඔයාට කිසිම අයිඩියා එකක් නෑ මේකට මොකක්ද මම දෙන්න ඕන උත්තරේ කියලා. අන්න එතකොට තමයි අර ඔයාගේ රිසර්ච් ටික ඔයාට වැදගත් වෙන්නේ. සාමාන්‍යයෙන් මේ සැලරි එකට මේ ජොබ් එකට මගේ එක්ස්පීරියන්ස් ලෙවල් එකට
පිළිගත් ආයතන වලින් කරපු රිසර්ච් වල අනුව කීයක් ගෙවනවද? අන්නේ රේන්ජ් එක වාට කියන්න පුළුවන්. ඊට අමතරව සීක් කියන ජොබ් එක සර්ච් කරගත්තේ ඇප්ලයි කරේ සීක් 2 නම් නැත්නම් සර්ච් කරේ සීක් එකෙන් නම් ඒ ඇප්ලයි කරන වෙලාවෙම ඔයාලට සැලරි එක මොකක්ද කියලා හොයාගැනීමේ පොඩි අවස්ථාවක් තියෙනවා. සැලරි රේන්ජ් එක දාලා සිලෙක්ට් කරලා ඒක අඩු වැඩි කරලා අපර් රේන්ජ් එකයි ලෝවර් රේන්ජ් එකයි අඩු වැඩි කරලා මොන රේන්ජ් එකටද මේ ජොබ් එක සර්ච් වෙන්නේ කියන එක තුල ඔයාට යම් රේන්ජ් එකක් යම් අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් මේ කතන්දරේ යම් කීප දෙනෙක්ට මම මේ කියන කතන්දරේ පැහැදිලි ඇති. හැබැයි හැමෝටම පැහැදිලි නැතුව ඇති. ඕගොල්ලන්ට එක පැහැදිලි නැත්නම් මාව කන්ටැක්ට් කරන්න. මට පුළුවන් ආකාරයක කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මේක පැහැදිලි නෑ කොහොමද මේ සැලරි රේන්ජ් එක හරියට බලාගන්නේ කියලා. මම වීඩියෝස් එක එපිසෝඩ් එකක් කරන්නම්. එහෙම වුණොත් එහෙම කොහොමද මේක කරගන්නේ කියන එක. හරි ඊට අමතරව මම මේ එපිසෝඩ් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මොන කම්පැනිස් වලින්ද ඕගොල්ලන්ට හොයාගන්න පුළුවන් නිව්සීලන්ඩ් වල සැලරි ස්කේල්ස්. හැබැයි මට මේකෙදි ගොඩක්ම ලේසියෙන්ම දාන්න පුළුවන් IT ෆයිනෑන්ස් පැත්ත මගේ ෆීල්ඩ් එකේ හින්දා. නමුත් අනිත් පැති වලට පොඩ්ඩක් අපි ඉතින් පොඩ්ඩක් වැඩිපුර හොයලා බලන්න වෙයි. මේ ඔයගොල්ලන්ට රිසර්ච් කරලා බලන්න වෙයි. හරි. ඉතින් ඕක තමයි සැලරි එක සම්බන්ධයෙන් ක්‍රිටිකල්ම ප්‍රශ්නේ. ඇත්තටම මේ ඉන්ටර්විව් එකේදී ගොඩක් වෙලාවට පළවෙනි කෝල් එකේදී එන ක්‍රිටිකල්ම ප්‍රශ්නේ ඕක. අනිත් එක වගේ ඉංග්‍රීසි පොලිෂ් කර ගන්න අනිවාර්යයෙන්ම. මොකද හේතුව ඒ ඔයා කියන දේවල් එයාට තේරෙන්නේ නැත්නම් ඒක වෙනම කතන්දරයක්. එයා එතනින් පොඩ්ඩක් ඩවුට්ෆුල් වෙනවා. මෙයාම ගන්නවද නැද්ද කියන එක. politely කතා කරන්න. thank you, please, sorry. golden 3 words in New Zealand. ඉතින් ඒ වචන තුන ඔළුවේ තියාගන්න. ලංකාවේ අපි please කියන්නේ නැහැ ගොඩක් වෙලාවට. අපේ ටෝන් එක ඇතුලේ තමයි please එක තියෙන්නේ. කරුණා කරලා පුටුවේ ඉඳ ගන්න කියලා අපි කියන්නේ නැහැනේ. අපි කියන්නේ මේ පුටුවේ ඉඳ ගන්න. වාඩි වෙන්න කියලා කියනවා. වාඩි වෙන්න කියලා වගේ එකක් කිව්වොත් ඒ තදින් සැරින් කියපු එකක්. දැන් මෙහි අර තදින් සැරින් කියන එක තමයි sit. sit කිව්වනම් තදින් සැරින් කියලා දෙන්නේ. please sit කිව්වනම් ඔයා තදින් කිව්වත් ඒක හරි politely down to earth කියපු විදිහට තමයි මේගොල්ලෝ ගණන් ගන්න. ඒක නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න කතා කරද්දී ඒ ලිංගු එකට හුරු වෙලා කතා කරන්න. ඉතින් ඒක ගොඩක් වැදගත්. ඒ පළවෙනි කෝල් එකට ආන්සර් කරද්දී සැලරි එක ගැන කියද්දී සහ අනිත් දේවල් කතා කරද්දී. හරි. අපි ඊට පස්සේ කතා කරමු මේ CV එකේ කන්ටෙන්ට් එකට අපි දානවා ජොබ් ඇඩ්වර්ටයිස්මන්ට් එකේ දිනවා මෙව ඕනේ කියලා. හැබැයි ඒකෙන් දෙකක් විතරවත් දන්නේ නැහැ. එතකොට ඔයා කරන්නේ ඔයා ඒකට පොඩ්ඩක් එහෙම මේ වීඩියෝ එකක් මොනවා හරි බලලා දන්නවා කියලා දානවා. ඒ වැඩේ කරන්න එපා. ඔයා දන්නේ නැති දේ දන්නේ නැහැ. දන්නේ නැති දේ දන්නේ නැහැ. එහෙමනම් ස්ටඩි කරන ගමන් ඉන්නේ ඒ සම්බන්ධයෙන් කියලා දාන්න. ස්ටඩි කරනවා නම් ඒ සම්බන්ධයෙන්. එහෙම නැතුව නොදන්න දේවල් දාන්න එපා. ඒක ඔයා කරගන්න ලොකු වැරද්දක්. මොකද සියල්ලම දන්නවට වඩා මොකක් හරි එක දෙයක් දන්නේ නැති එක්කෙනෙක් හොඳට politely කතා කරන down to earth එක්කෙනෙක්ට ටීම් එකකට අරගෙන අර නොදන්න එක දේ දැනගන්න අවස්ථාව දෙන්න මේ නවසීලන්තේ ඉන්න එම්ප්ලොයිස්ලා ගොඩාක් කැමතියි. ඉතින් ඕන තරම් උදාහරණ තියෙනවා. සමහර ජොබ් වලට මම මේ දේ දන්නේ නැහැ. හැබැයි මම මේ දේ දන්නවා. එතකොට ඒගොල්ලෝ කිව්වේ හරි. දැන් මම කරන රස්සාවට යද්දි මම ෆයිනෑන්ස් ලොකුවට කරපු එක්කෙනෙක් නෙමෙයි. accounts තියන්නවම දන්නේ නැහැ. එතකොට ෆයිනෑන්ෂල් මොඩල් හදන්න මම දන්නේ නැහැ ජොබ් එකට යද්දි මීට අවුරුදු 4කට කලින්. එතකොට මගෙන් ඇහුවා මම IT ටෙක්නිකල් පැත්තේ එතනට ඒ අවශ්‍ය වෙන බිස්නස් ඇනලිස්ට්ගේ පැත්තේ data analysis පැත්තේ මම දන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඕන කරලා තිබුණේ data analyst plus financial models හදන්න පුළුවන් එක්කෙනෙක්. ඉතින් මගෙන් අහපුවා මම කිව්වා නෑ මම models හදලා නැහැ කොහෙවත්. දැන් මම third interview එකේ ඉන්නේ. lockdown එකකට පස්සේ lockdown එකට පස්සේ. එතකොට job හරි අඩුයි. හරි මම අමාරුවෙන් redundancy යනවා හැමතැනම. මට මේක ඕනෙමයි. මගේ visa එක තියෙන තව මාස එතකොට මට මාස 6යි visa එක තව තිබුණා ඉස්සරහට. ඉතින් නවසීලන්තේ ඉන්න එක්කෙනෙක් නම් ඕපන් වර්ක් visa එක ජොබ් එකක් හොයන ඉන්න එක්කෙනෙක් නම් හිතා ගන්න පුළුවන් මම කොහොම තත්ත්වයකද හිටියේ කියලා. මාස 6ක visa එකක් කියද්දි මාස 6යි ඉතුරු වෙලා තියෙන කියද්දි. ඉතින් එතකොට
ජොබ් එකට ගිහිල්ලා මගෙන් ඇහුවිද හැම එකම දන්නවා කියලා අතුලට යන එක තමයි වැදගත් කියලා තමයි හිතෙන්නේ නෑ. මම කිව්වා නෑ මම මේ ෆයිනෑන්ෂල් මොඩල් මම කොහෙවත් හදලා නැහැ. මාව ඉන්ටර්විව් කරන්නේ එක පැත්තකින් IT අනිත් පැත්තෙන් CFO Chief Financial Officer. ඉතින් මම මේ මනුස්සයාට ෆයිනෑන්ස් සම්බන්ධයෙන් දන්නවයි කියලා බොරුවට කියලා මම එතනට ගියායින් පස්සේ මම කොහොමද වැඩ කරන්නේ? ඒක නිසා මම දන්නේ නැහැ කිව්වා. මම මේක කරලා නැහැ. හැබැයි මම ඉගෙන ගන්න කැමතියි කියලා කිව්වා. මම ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් කෙනෙක්. මම ෆාස්ට් ලර්නර් කෙනෙක්. ඒක මගේ ස්කිල්ස් වලත් තිබුණා. මම දාලා තිබුණා ෆාස්ට් ලර්නර් කියලා. ඊට පස්සේ එයා මට ජොබ් එකක් ඔෆර් කරා. ඔෆර් කරලා මට අවස්ථාව දුන්නා. හරි ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඒගොල්ලන්ට දැන් ඔකුල හිතනවා දෙතෙන්ට මං විතරයි හිටියේ කියලා ඒක දන්නේ නැහැ. එතන දෙකම දන්න කට්ටිය ඉන්නේ ඇති. නමුත් සැලරි එකේ ප්‍රශ්න තියෙන්නේ නැති. ඒගොල්ලෝ සමහරට හයි සැලරිස් ඉල්ලනවා වෙන්න පුළුවන්. සමහරවිට ඒගොල්ලෝ කතා කරපු විදිය අරගෙන වෙන්න පුළුවන්. ඒ එක දේවල් තියෙනවා. එක දෙයකින් තීරණය වෙන්නේ නැහැ. දන්නේ නැති දෙයක් අනිත් දේවල් ඔක්කොම දන්නවනම් මේ මනුස්සයාට මේ දේ ඉගෙන ගන්න මහලු කජ්ජක් නෙමෙයි කියන එක හිතන්න ඒගොල්ලන්ට පුළුවන්. ඒ තැනට අපි වැඩ කරන්න ඕනේ. ඒ තැනට අපි කතා කරන්න. අපි දන්න දේ හරි විදිහට කතා කරන්න ඕනේ. අපි නොදන්න දෙයක් CV එකට දාලා අපි නොදන්න දේ දන්නවා වගේ කතා කරන්න ගිහිල්ලා එන ගන්නවට වඩා හොඳයි නොදන්න දේ නොදන්න විදියට මම මේක දන්නේ නැහැ හැබැයි මම මේක ඉගෙන ගන්න කැමතියි කියලා කියන්නේ. අපි දන්න දේ ගැන අපිට බය නැතුව කතා කරන්න පුළුවන්. මොකද ඉන්ටර්විව් වලදී සමහර වෙලාවට මේ මගේ යාළුවෙක්ට වෙලා තිබිච්ච ප්‍රශ්නයක් එයා IT ටෙක්නීෂියන් පැත්තට ජොබ් එකකට දාලා එයා මාත් එක්ක අර සේල්ස් IT සේල්ස් පැත්තේ හිටියේ. එයාගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා කස්ටමර් සර්විස් සම්බන්ධයෙන්. එයා ඉතින් කස්ටමර් සර්විස් එක්ස්පර්ට්. එයා ඉතින් කස්ටමර් සර්විස් මොකද එයා IT ටෙක්නීෂියන් විදියට දැම්මට එයා සේල්ස් පැත්තේ තමයි හිටියේ. ඉතින් IT තමයි. හැබැයි සේල්ස් පැත්තේ තමයි ගොඩක් ටච් වෙන්නේ. එයා ඔය ටෙක්නීෂියන් කියලා කරේ ඔය ෆෝන් හරි එතකොට ලැප්ටොප් සෙටප් කරන එක ඒ වගේ පොඩි වැඩ තමයි කරේ. ලොකු ටෙක්නිකල් වැඩ කරේ නැහැ. ඉතින් නමුත් ජොබ් එකේදී එයාගෙන් ඉන්ටර්විව් එකේදී ප්‍රශ්න ඇහුවා සේල්ස් ගැන අහන්න ගත්තා. මෙයා උත්තර දුන්න තරුණුවට. ඉතාමත්ම දරුණුවට උත්තර දුන්නා. ඉතාමත්ම හොඳට එයා මාර හැපි කියලා මාත් එක්ක කිව්වා මේ මම ඉන්දියන් කෙනෙක්. මේ මම මෙන්න මෙහෙම ඇහුවා මේ මගෙන් IT ප්‍රශ්න නෙමෙයි ඇහුවේ සේල්ස් ප්‍රශ්න අන්තිමට ඇහුවේ මම ඒවට උත්තර දුන්නා කියලා. හැබැයි ජොබ් එක හම්බුන්නේ නැහැ. ඊට පස්සේ අපි හොයලා බැලුවා ඒ මොකක්ද කාරණේ කියලා. ඒ කාරණේ තමයි ඒගොල්ලෝ සේල්ස් ප්‍රශ්න අහලා තියෙන ඒගොල්ලෝ තේරුම් අරන් තියෙනවා මෙයා IT සේල්ස් පැත්ත තමයි කරලා තියෙන්නේ ටෙක්නිකල් පැත්ත ලොකු දැනුමක් නැහැ කියන දේ. සේල්ස් පැත්ත ගැන ප්‍රශ්න අහද්දී එයා දීපු උත්තර වලින් ඒගොල්ලෝ තීරණය කරලා තියෙනවා මේ CV එක කියලා තියෙන්නේ බොරු. මෙයා සේල්ස් කරන කෙනෙක් විතරයි කියන දේ. මොකද සමහර දේවල් සේල්ස් කරන කට්ටිය දැනගත විතරක් සමහරවිට කරන දේවල් එයා හොඳටම දන්නවා. ඉතින් ඒකෙන් ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරලා තියෙන්නේ මේ ටෙක්නිකල් කෙනෙක් නෙමෙයි මෙයා සේල්ස් කෙනෙක් කියලා. ඉතින් ජොබ් එක දීලා නැහැ. මම අනිත් එක තමයි මේ පළවෙනි ඉන්ටර්විව් එකේදී අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ අහන එකට විතරයි. ඔයාගෙන් එක්සැම්පල් එකයි නම් ඇහුවේ ඔයා එක්සැම්පල් එකක් දෙන්න. ඔයාගෙන් එක්සැම්පල් දෙකක් ඇහුවා නම් දෙකක් විතරක් දෙන්න. මට වෙච්ච අත්දැකීමක් මම අවසාන වශයෙන් බෙදා ගන්න. මෙහි ග්‍රිෆින්ස් මෙහි නිව්සීලන්ඩ් ඉන්න කට්ටිය දන්නවා. ග්‍රිෆින්ස් ආයතනයේ ඉන්ටර්විව් එකකට ඩේටා ඇනලිස්ට් රෝල් එක මට ආවා. මම මොකද ඒගොල්ලන්ගේ ඉන්ටර්න්ෂිප් එකක් කරලා තිබුණා ඒ වෙද්දි. ඉතින් මගෙන් ෆස්ට් ඉන්ටර්විව් එකේදී ඇහුවේ මේ Excel වල ඔයා දන්න කම්ප්ලෙක්ස් ෆෝමියුලා එකක් කියන්න කියලා. කම්ප්ලෙක්ස් ෆෝමියුලා එකකට අවශ්‍ය වෙන විදිහට කියන්න කියලා Excel වල. හાર્ඩ්වෙයාර් කියන්නේ ඇඩ්වාන්ස් Excel ෆෝමියුලා එක. ඉතින් දැන් මට හිතා ගන්න බෑ. මම VLOOKUP එක ගැන කියනවද? pivot table කියනවද? නැත්නම් if එකක් ගැන කියනවද? sum if දැන් මට මොකද්ද කියලා හිතා ගන්න බෑ. මගේ ඔළුව කරකොලත් හැරියා වගේ. පොඩි දෙයක් නේ. අනිත් එක මම ඒගොල්ලෝ ළඟ මාස 3ක ඉන්ටර්න්ෂිප් එකක් කරලා තියෙනවා Excel මම දන්නවා කියලා ඒගොල්ලෝ දන්නවා හොඳට. හැබැයි ඒ ප්‍රශ්නේ ඇතුලේ මොකක්ද කියලා මට තේරුන්නේ නැහැ. ඇයි මේක අහන්නේ කියලා. මම උත්තරේ මුලින්ම දුන්නා මම හිතුවා VLOOKUP දන්නවා කියලා කියනවා කියලා. කොහොම VLOOKUP ගැන දන්නවා. මොකද මේ නිව්සීලන්ඩ් වල VLOOKUP පොඩ්ඩක් පාවිච්චි කරනවා අඩුයි. ඒකින්ද මම කිව්වා. ඉතින් VLOOKUP කිව්වහම ඕකේ කියලා කිව්වන් පස්සේ මේ තව උත්තර දෙන්න පුළුවන් මේ if sum ifs වගේ ඒ වගේ ඒවත් මම දන්නවා හොඳට pivot table උනත් පුළුවන් ඒක ප්‍රශ්නයක් නැහැ කියලා මම කිව්වා. ඕකේ කියලා කිව්වා. සෙකන්ඩ් ඉන්ටර්විව් කෝල් කරේ නැහැ. මගේ අනිත් ඒවා ඔක්කොම හරි. දැන් මම ඒ අදාළ ෆීල්ඩ් එකේ supply chain analyst විදියට data analyst supply chain. එතකොට මම දැන් එතන ඉන්ටර්න්ෂිප් එකකුත් කරලා හැබැයි මට ආවේ නැහැ.
ඉතින් මම ඊට පස්සේ මම කතා කරා. කතා කරලා ඇහුවා ඇයි මාව මේකට සිලෙක්ට් වුනේ නැත්තේ කියලා මට කියන්න කියලා. ඊට පස්සේ මම දැන් මේක මේ නෑ අපිට ඊට වඩා හොඳ කැන්ඩිඩේට් කෙනෙක් හම්බුණා කියලා කිව්වා. මම ඉන්ටර්න්ෂිප් එකක් කරලා තිබිච්ච නිසා ඒ කනෙක්ෂන් වලින් මම ආපහු කතා කරා. ආයෙ කතා කරලා අහපුවම ඒගොල්ලෝ මට කිව්වා අපි ඔයාගෙන් එක්සැම්පල් එකක් ඇහුවා. අපි දන්නවා ඔයා දන්නවා කියලා Excel. Excel දන්නේ නැතුව මේ ජොබ් එකට ඇප්ලයි කරන්නේ නැහැනේ. මේ ජොබ් එකට දාපු එක්කෙනා Excel අපි පැහැදිලිව අහලා තියෙනවා. ඇඩ්වාන්ස් Excel ඕනේ කියලා. ඒක දන්න අයනේ මේකට ඇප්ලයි කරන්නේ. නමුත් අපි මේ ප්‍රශ්නේ ඇහුවේ ඔයාගෙන්. ඒක මට පැහැදිලිව ඒගොල්ලෝ කිව්වා. අපි ඔයාගෙන් ප්‍රශ්නේ ඇහුවේ ඔයාගේ ඇටිටියුඩ් එක බලන්න. නැතුව Excel දෙනුම බලන්න නෙමෙයි. ඔයාගෙන් Excel ෆෝමියුලා එකක් අහලා අපිට Excel ඒ ෆෝමියුලා එකක නමක් කියන්න පුළුවන්. මේ if VLOOKUP කියලා කියන්න පුළුවන්. නමුත් ඒක කරන විදිය බලන්න බෑනේ. මේ කරන විදිය බලන්න කාටද කරන්න දීලම බලන්න ඕනේ. එහෙම නැත්නම් ඒක ඩීටේල් කියන්න කියලා කියන්න ඕනේ. ඉතින් මෙතනදී ඒගොල්ලෝ කරලා තියෙන්නේ එකක් අහපුවම මම ඒකට උත්තර දෙන විදිය තමයි බලලා තියෙන්නේ. මම එකක් අහපුවම 2 3 4 5 කිව්වා මට ෂුවර් නෑ මම කියන දේ ගැන. ඒ කියන්නේ ඒගොල්ලෝ එකකින් අයිඩෙන්ටිෆයි කරලා තියෙන්නේ අන්ඩර්ස්ටෑන්ඩින් සම්බන්ධයෙන් මම මදි කියන එක. ඒ කියන්නේ මගෙන් එකයි ඇහුවේ මම දෙකක් උත්තර දීලා තියෙනවා. ඒ කියන්නේ මම එකයි කියන එක තේරුම් අරගන්න. කොහොමද ඒක? අපි ජීවිතේට හිතන්න නැති දෙයක්. ඒ ඇටිටියුඩ් එක ඒගොල්ලෝ අයිඩෙන්ටිෆයි කරලා තිබුණේ ඒ විදියට. ඉතින් ඒක නිසා පළවෙනි කෝල් එකේදී අහන ප්‍රශ්න වලට ඒගොල්ලෝ ගොඩාක් කතා කරන සමහරවිට ඒ ජොබ් එක ගැන කියනවා, රෝල් එක ගැන කියනවා. ඒ ඔක්කොම විස්තර කියලා සැලරි එක අහලා තියෙනවා. හැබැයි ඔයා ගැන විස්තර කියන්න ගත්තොත් ඔයාට ලැබෙන්න තියෙන ෂෝට් ලිස්ට් වෙන්න තියෙන ටික් එක නැති වෙන එකයි වෙන්නේ. ඒක නිසා බොහොම පරිස්සමෙන් පළවෙනි කෝල් එක ඔයගොල්ලෝ කතා කරනකොට ඒගොල්ලන්ට කතා කරන්න ඉඩ දෙන්න. ඉන්ටර්විව් ක්වෙස්චන් සම්බන්ධයෙන් සහ ඉන්ටර්විව් ෆේස් කරන විදිය සම්බන්ධයෙන් අපි ඉස්සරහට එපිසෝඩ් එකක් කරමු. එතකම් මම නවතිනවා. ඉතින් thank you මේ එපිසෝඩ් එකත් එක්ක රැඳිලා හිටියට part 1 බැලුවේ නැත්නම් part 1 බලන්න. මේක part 2 part 3 ඕනේ කියලා හිතනවා නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් ඒක comment section එකේ දාන්න. එතකොට මට පුළුවන් වෙයි ඊළඟ part එකට යන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් interview face කරන්න කොහොමද නිව්සීලන්ත ඇතුලේ ඒ අහන common ප්‍රශ්න මොනවාද? ඒවට ලෑස්ති වෙන්නේ කොහොමද? ඒවට උත්තර දෙන්නේ කොහොමද? කියන එක අපි ප්‍රශ්නයකට උත්තරයක් දෙන සිස්ටම් එක මොකද්ද නිව්සීලන්ත වල කියන එකට අපි ඉස්සරහ වීඩියෝ එකකදී හම්බෙමු. ඉතින් subscribe කරලා නැත්නම් subscribe කරන්න. channel එක subscribe කරලා comment කරන්න. අනිත් එක තමයි මම කතා කරද්දි මෙතන යම් අපහසුතාවයන් ටිකක් වුණා ටෙක්නිකල් ප්‍රශ්න ටිකක්. ඒකට සමාවයි දෙනවා. ඒ වගේම මොනවා හරි වැරදි දෙයක් නොගැලපෙන දෙයක් මොනවා හරි කතා කරලා තියෙනවා නම් සහ මට වඩා දන්න කට්ටිය මේ වීඩියෝ එක බලනවා අනිවාර්යෙන්ම. ඉතින් ඒගොල්ලෝ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න මෙන්න මෙතන මෙහෙමයි වෙන්න ඕනේ. මම බොහොම කැමතියි ප්‍රතිචාර වලට. ඉතින් ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර දක්වන්න හොඳ හෝ නරක දෙකම සතුටෙන් බාර ගන්න ලෑස්තිලා ඉන්නවා. ඉතින් බොහොම ස්තුතියි අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. Thank you.